අවකාශයේ දෙස් විදෙස් පත් විමසුම ඩුබයි ලංකා පුවත් සමගින් නව හිමායා හේරත් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙතට එමින් රාජ්‍යයේ ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනේ. ඩුබයි සංචාරක ව්‍යාපාරය මිලියන 8.68ක වාර්තාගත සංචාරකයන් සමග ඉහළට. අබුඩාබි සමර් සේෆ්ටි කැම්පේන්හි 6 වන වාරය ඇරඹෙයි. ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ශ්‍රී ලංකාවට. Tourism as a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. එමින් රාජ්‍යයේ ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම පසුගියදා සිදු කෙරුණා. එක්සත් අරාබි එමිරාජ්‍යයේ ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ සංගමේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ඩුබයි පුල්මන් හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට එමිරාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය අරුෂා කුරිමැතිනිය, ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතා, ප්‍රධාන වෘත්තීය සංගම් සහ ප්‍රජා සංවිධාන නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ බව සඳහන්. 2025-2027 වර්ෂ සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමද මෙදින සිදු කෙරුණා. අකණ්ඩව වසර ගණනාවක් පුරා මෙම සංගමේ සභාපති ධුරය හොබවමින් සංගමේ ඉදිරියට ගෙන යාමට විශාල කැපවීමක් සිදු කළ KAC ප්‍රසාද් මහතා මෙවරද සභාපතිවරයා ලෙස තෝරාපත් කරගත්තා. ඒ අනුව මෙවරපත් වූ නිලධාරී මණ්ඩලය ලෙස KAC ප්‍රසාද් සභාපති, අජිත් පෙරේරා උපසභාපති, දයාඩී සිල්වා ලේකම්, සඳමාලි ඒකනායක සහකාර ලේකම්, සුදේශ් සුදාර් භාණ්ඩාගාරික, ෆාතිමා රිනා සහකාර භාණ්ඩාගාරික, රුවින්ද වන්නිය බණ්ඩාර කාර්ය මණ්ඩල ප්‍රධානී, ධම්මික හේරත් මධ්‍යම කාරක සභික යෞවන හා පුහුණු කටයුතු, ඩිලන්ත ෆර්නෑන්ඩු මධ්‍යම කාරක සභික, සමන් පොල්ගම්පල සහකාර මධ්‍යම කාරක සභික, සුමේද යාපා සහකාර මධ්‍යම කාරක සභික, අරුණ සිරිවර්ධන මධ්‍යම කාරක සභික ඩුබයි, කුෂාන් පෙරේරා මධ්‍යම කාරක සභික අබුඩාබි, ඉම්රාන් ජයා මධ්‍යම කාරක සභික, රසල් කයිමා සාජා ෆුජීරා උපුල් නිශ්ශංක මධ්‍යම කාරක සභික, නැගෙනහිර වෙරළබඩ සහ අලෙවි ප්‍රධානී නිරෝෂන් ෆර්නෑන්ඩෝ තෝරා ගැනුණා. LHP will continue to stand beside you, empower you and represent locally and globally. Thank you for believing in this association. Let's keep moving forward together. ඩුබයි සංචාරක ව්‍යාපාරය මිලියන 8.68ක වාර්තාගත සංචාරකයන් සංඛ්‍යාවක් සමග ඉහළ ස්ථානයක් හිමි කරගත්තා. 2025 වසරේ මුල් මාස 5 තුළ ඩුබයි නගරය මිලියන 8.68කට අධික ජාත්‍යන්තර සංචාරකයන් පිරිසක් පිළිගෙන තිබෙනවා. 2025 ජනවාරි සහ මැයි මාස අතර ජාත්‍යන්තර සංචාරකයන් මිලියන 8.68ක් පිළිගැනීමත් සමග ඩුබයි ගෝලීය වශයෙන් වඩාත්ම ඉල්ලුමක් ඇති සංචාරක ගමනාන්තයක් ලෙස අඛණ්ඩව පෙරමුණගෙන සිටිනවා. මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 7%ක ශක්තිමත් වර්ධනයක්. බටහිර යුරෝපය මෙම වසරේ ප්‍රස්ථාරවල ඉහළින්ම සිටින අතර මිලියන 1.92කට ආසන්න සංචාරකයන් සංඛ්‍යාවක් ඒ සඳහා දායක වී තිබෙනවා. රුසියාව සහ නැගෙනහිර යුරෝපය එක්ව මිලියන 1.4ක පමණ සංචාරකයන් ගෙන එන අතර දකුණු ආසියාව සහ ගල්ෆ් කලාපයේද සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇතැයි සඳහන්. මැද පෙරදිග උතුරු අප්‍රිකාව, ඇමරිකාව, අප්‍රිකාව, අග්නිදිග සහ ඊසාන දිග ආසියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු අනිකුත් කලාපද ස්ථාවර සංචාරක ප්‍රවාහයක් ලබා දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා. මැයි මාසයේ පමණ සංචාරක පැමිණීම් මිලියන 1.53ක් දක්නට ලැබුණු අතර උෂ්ණත්වය ඉහළ යන විට පවා ජාත්‍යන්තර ජනකායක් ආකර්ෂණය කර ගැනීමට ඩුබයි නගරයට හැකිව තිබීම විශේෂත්වයක්. අබුඩාබි සමර් සේෆ්ටි කැම්පේන්හි 6 වන වාරය මේ වසර සඳහා ආරම්භ කෙරුණා. එමින් රාජ්‍යයේ උණුසුම් සමයේ උච්චතම අවස්ථාවන්හි අමතර පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස පදිංචිකරුවන්ට මාර්ගෝපදේශ ලබා දෙමින් සිවිල් ආරක්ෂක අධිකාරිය සමග හවුල්කාරීත්වයෙන් අබුඩාබි පොලිස් ප්‍රධාන මූලස්ථානය විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනවා. අගෝස්තු 31 දක්වා ක්‍රියාත්මක වන මෙය ගිම්හාන සංචාර අතරතුර ගිනි වැළැක්වීම, තටාක ආරක්ෂාව, ළමා ආරක්ෂාව සහ නිවාස ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරනු ඇති. අබුඩාබිහි අගෝස්තු මාසයේ දක්වා ඉහළ උෂ්ණත්වයක් පවතින බැවින් දැනුවත් කිරීම හරහා උෂ්ණත්වය ආශ්‍රිත අනතුරු ඉලක්ක කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මෙම වසරේ ව්‍යාපාරයේ ප්‍රධාන අවධානයක් යොමු වන්නේ ගෘහස්ත ගිනි වැළැක්වීමට වන අතර විශේෂයෙන් විදුලි දෝෂ හෝ නොසලකා හරින ලද ඉවුම් පිහුම් උපකරණ
නිසා ඇතිවන අනතුරු ඊට ඇතුළත්. නිවසේදී මූලික ගිනි ආරක්ෂණ පියවරයන් අනුගමනය කිරීමට පදිංචිකරුවන් දිරිමත් කරනු ලබනවා. ගිම්හානය පුරාම ශේෂ්ත්‍ර ක්‍රියාකාරකම් සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර පැවැත්වෙන අතර උණුසුම් කාලගුණය තුළ ආරක්ෂිත හැසිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කරනු ඇති. දෙමාපියන්ට දැඩි පණිවිඩයක් නිකුත් කරන පොලිසිය පවසන්නේ දරුවන් සහිතව නවතා ඇති මෝටර් රථ මිනිත්තු කිහිපයක් පවා නොසලකිලිමත් ලෙස නොතබන ලෙසයි. වසා දැමූ වාහන තුළ දැඩි තාපය මිනිත්තු කිහිපයකින් විශේෂයෙන් කුඩා දරුවන් තුළ හුස්ම හිරවීම හෝ තාප ආඝාතය ඇති කළ හැකි බව සඳහන්. අනාරක්ෂිත පිළිවෙත් හෝ සැකසහිත ක්‍රියාකාරකම් වාර්තා කිරීමෙන් ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අබුඩාබි පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද අමාන් සේවාව දුරකථන කෙටි පණිවිඩ හෝ විද්‍යුත් තැපෑල හරහා පදිංචිකරුවන්ට නිර්නාමිකව ගැටලු වාර්තා කිරීමට ඉඩ සලසා දී ඇතැයි වාර්තා වුණා. ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වුණා. ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ඉන්දිය ගුවන් යානා ආධාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ලියාපදිංචි වී සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. පවතින යුද ගැටුම් හේතුවෙන් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවද ඊශ්‍රායලයේ ගුවන්තොටුපළ වසා දැමීම හේතුවෙන් පිටවීමේ හැකියාවක් නොමැතිව සිටි මෙම පිරිස ජෝදානයේ අම්මා නුවර සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා ඉන්දිය රජයේ පහසුකම් මත පැමිණෙන බව සඳහන්. ඉදිරි දින කිහිපය තුළ ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින අතර මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති පිරිස 5 දෙනෙකු බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා. ඒත් සමගින් අදට නියමිත රාත්‍රී පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝවන්.